අපි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් බුද්ධ ශාසන අරමුදල ඒ වගේම සාමණේර අධීක්ෂණ මණ්ඩල අනු කමිටුවත් ඒකාබද්ධව දඹුල්ලේ මේ අවුරුද්දේ ප්‍රථම වතාවට සාමණේර ලංකාවෙම වුණු ආයතනවල සාමණේර ස්වාමින් වහන්සේලාගේ විභාගය ප්‍රථම වරට කොළඹ පළාතින් පිට මේ සැරේ පවත්වනවා දඹුල්ල. මේ ආරමුණ වන්නේ මීට පසු මේ විභාග එක් සාමණේර පුහුණු ආයතනවලම පවත්වලා ලංකාවෙම තියෙන සාමණේර පුහුණු ආයතන සමග දැඩි බැඳීමක් ඇති කරලා සමගිව එකතුව සමගිය විසිර යන වැඩපිළිවෙලක් බුදුන් වදාළ ධර්මයේ සඳහන් අන්දමටත් මේ කටයුතු ක්‍රියාත්මක කරන්න උත්සාහ. රජයේ මූලික අරමුණ විශේෂයෙන්ම මේකෙදී අපේ සාමණේර ස්වාමින් වහන්සේලාගේ අධ්‍යයන කටයුතු ක්‍රමවත් හා විධිමත් කාර්යක්ෂම සේවාවක් බවට පත් එහෙම අඩුවක් තියෙන විශේෂයෙන් ඒකට හේතුව තමයි එක පැත්තකින් ජනගහන උපත් සීමා කිරීම ඒ වගේම සාමණේර ස්වාමින් වහන්සේලාගේ අනාගත කටයුතු විධිමත් සැලැස්මක් නොතිබීම මේවාට ශාසනය තුල යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රමවත් හා විධිමත්ව සැකසීම කාලීන අවශ්‍යතාවය. ඒක අපිට බලකිරීමක් කරන්න බෑ. නමුත් අපි දැනුවත් කළ යුතු වෙනවා ශාසනයට ස්වාමීන් වහන්සේලා ඇතුළත් වීමට බෞද්ධ ජනතාව දායකත්වය ලබා දී යුතුයි. අපේ රටේ දැනට 30000ක් පමණ මහා සංඝරත්නය හරි. ඒ වගේම සිවුරු හැර යාමේ ප්‍රතිශතය එන්න වර්ධනය වීමක් තියෙනවා. ඒ නිසා ඒකට විවිධ හේතු තියෙනවා. දුරකථන ඒ වගේම වර්තමාන තාක්ෂණය ඒ වගේ දේවල් මෙවට බලපාලා තිබෙනවා. ඒ වගේම පෞද්ගල පෞද්ගලික ප්‍රශ්නත් ඒ අයගේ තරුණ අසහනයත් එක හේතුවක් වුණා. ඒකට යම් කිසි බලක්වා ගැනීම සඳහා මේ ශාසනාරක්ෂක බලමණ්ඩලය සහ අපි උත්සාහ ගන්නවා. නමුත් වෙලා තියෙන්නේ අපිට කිසිම තැනක බුදුදහමේ අනුව බලකිරීම කරන්න බෑ. බුද්ධ ධර්මයේ කියන්නේ බුද්ධිය මෙහෙवला කටයුතු කිරීම. ඉතින් කිසි කෙනෙකුට අපිට බලපෑම් කිරීම අලුත් ක්‍රමයක්. සාමාන්‍ය භික්ෂුව ආයතන කොච්චරක් තියෙනවද පුරුවාද? 15ක් පමණ ලංකාවෙම තියෙනවා. මේක වැඩි දියුණු කිරීම අපේ බුද්ධ ශාසන අරමුදල මේ අධීක්ෂණ කමිටුවේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් සාමණේර පුහුණු ආයතනයේ වර්ධනයක් ඇති. අපේ සාමාන්‍ය භික්ෂුව ආයතනයක වැඩ ඉන්න කුචි ස්වාමීන් වහන්සේලාට ආගමික යම් කිසි මුදලක් ලබා දීමක් අනිවාර්යයෙන් මේකට විභාගයට විශාල මුදලක් වැය කරනවා. මේ අවුරුද්දේ විභාගයේ සඳහා ලක්ෂ 9ක් නේ. ලක්ෂ 9ක් මිලියනයකට ආසන්න මුදලක් රජයෙන් මගින් ලබා දීලා තිබෙනවා. 9,78,000 මිලියනකට 1 මිලියන් ලං. ඒ සාමාන්‍ය භික්ෂුව මේ විභාගයේ සඳහා ගමන
කොහොමද සැලසුම් මෙතන දබුල්ලට හත්තියට ගෙන්නකද ඒ හැම පුණු ආයතන 15ටම දන්ලා තියෙනවා එන්න. ඇවිල්ලා මේ ස්ථානයේදී මේක පවත්වගෙන යන්න. ඒක හැම වසරකම වෙනවා. හැම වසරකම වෙනවා. මේ අවුරුද්දේ තමයි කොළඹ පිට පළවෙනි වතාවට ගම්බද ප්‍රදේශයක මේක ඉතිහාසෙ ඉතිහාසය. ඒක වහසේ ඉතිහාසෙ වෙනස් වෙලා දැන් තියෙන්නේ. වෙනස් කළ යුතු දේ වෙනස් කරන්නට අවශ්‍යයි. බුදු ධර්ම බුද්ධ ශාසනය කියන්නේ කිසි කෙනෙකුගේ පුජ්‍යලික දෙයක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ මහා සංඝරත්නයත් එදා මහින්දාගමනයේ සිට ආරම්භ කරපු දෙයක්. බුද්ධ ශාසනය කිසිම කෙනෙකුට පුජ්‍යලික දේපලක් හැටියට පවත්වාගෙන යන්න බෑ.